මෙහෙන් යන කට්ටියට දෙන්නේ මේ සල්ලි ගෙවලා ෆොටෝ අස්සම් කරලා සීල් එක ගහලා යන්න. හෙඩ් ඔෆිස් එකේ මෙහෙට එවල නැහැ තාම ටික. Hello, good morning. ඔන්න ඉතින් අලුත් සංචාරයකින් අපි යන්න ඉන්නේ දුම්බර මිටියාව සයිඩ් එකට. අද සෙට් එකම සෙට් වෙලා ඉන්නවා එතන. අපිට ඉන්ටර්වයුව ගන්න ආවද? ආ සෙට් එකක් අපිට නුවරින් සෙට් වෙනවා. ඒ සෙට් එකත් එක්ක කොහොම සෙට් වෙලා අපි එනං යමු දුම්බර මිටියාවල පැත්තට. අපි අද යන්නේ නකල්ස් 5 peaks වලට. දැන් ගැටපෙන් පටන් ගන්නවා අපි ට්‍රිප් එක. නුවරට ගිහිල්ලා තෙල්දෙනිය සයිඩ් එකෙන් දුම්බරට නකල්ස් වලට යන්න තමයි ප්ලෑන් එක. දැන් ගොල්ලෝ ඔක්කොම සෙට් වෙලා ඉන්නේ. මෙතන ෆුඩ් සිටියෙන් බඩු අරගෙන ඉස්සරහට යන එක තමයි ප්ලෑන් එක. අයිබෝවන් වණක්කම්. නියමයි. අද රැට ඕන කරන බඩු ටික අරගෙන ඉස්සරහයි සෙට් වෙමු. අපි දැන් මෙතනින් බඩු ටික ඔක්කොම අරගෙන අපි දැන් යන්න ඉන්නේ තෙල්දෙනිය සයිඩ් එකට. දිගන ටවුන් එකට ඇවිල්ලා ඉන්නේ. උදේට කන්න තමයි තැනක් බලන්නේ. කාලා ප්ලේන් ටිකක් ගහලා අපි දැන් ආවව පිටත් වෙන්නේ අපේ මේ ට්‍රිප් එක ඉස්සරහට යන්න. දැන් ටිකක් පහක් වෙලා තියෙන්නේ. රාව 10ක් පහුවෙලා තියෙන්නේ. අපි ආවේ පාන්දර 3ට විතර කොළඹින්. අපි බලමු. මේ මෙතන හන්දියෙන් මේ පැත්තට ගියහම රංගල කොටගඟ වගේ පැති වලට යන්න පුළුවන්. අපි දැන් යන්නේ රංගල නේචර් පූල් එකට. ඒකට යන්න ඕනේ මෙන්න මේ පල්ලෙහා පාරේ කිලෝමීටර් 3ක් විතර යන්න ඕනේ. මෙන්න මෙතන බෝඩ් එකේ දාලා තියෙනවා. අපි යමු එහෙනම් ඒ දිහාවට නේචර් පූල් එක දිහාවට. දැන් වෙලාව 12ට කිට්ටුයි. රංගල නේචර් පූල් එක ගාවට ඇවිල්ලා ඉන්නේ. ඉතින් තමයි යන්න තියෙන පාර. ගොල්ලෝ ටික ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් guys අපි දැන් නාලා ආවා මෙතන රංගල නේචර් පූල් එකෙන්. දැන් වෙලාව 1ට කිට්ටුයි. අපි ලෑස්තිලා ඉන්නේ ආපහු. දැන් අපි අද රෑ 4 වෙන කොටේජ් එකට යන්න තමයි ප්ලෑන් එක. ගිහිල්ලා දවල්ට කන්න ඕනේ. කොටේජ් එකට තව මෙතන ඉඳලා කිලෝමීටර් 8ක් වගේ ඉස්සරහට යන්න තියෙන්නේ. රංගල නේචර් පූල් එකේ ඉඳන් අපි දැන් මේ පාරේ මෙහෙම ඉස්සරහට ආවට පස්සේ අපිට මෙන්න මෙතන හම්බ වෙනවා බෝඩ් එක ෆ්ලොරන්ස් කොටේජ් වලට. දැන් මේ පැත්තට යන්න ඕනේ.
එතනින් පල්ලෙහාට යන්න ඕනේ අපේ දෙවෙනි කොටේජ් එක. එතන තිබ්බේ ෆස්ට් කොටේජ් එක. කියන්නේ මේක මෙතන බාබිකියු මැෂින් එකක් තියෙනවා. මේක හොඳයි. කන්න කෑම කඩාවටයි. ඉතින් මේ අද්දෙබ්බ පොඩි කඩේක් හම්බුණා. එතන පරාටා එහෙම තියෙනවා කිව්වා. ඉතින් මේකෙන් අපි තම දවල්ටත් කාලා නැති හින්දා පරාටා ටිකක් කාලා තමයි ඉස්සරහට යන්න බැලුවේ. අපි දැන් ඉන්නේ හුළුගඟ ටවුන් එකේ. එතකොට මේකේ මේ පැත්තට ගියාම පන්විල සයිඩ් එක, මේ පැත්ත තමයි බම්බරැල්ල සයිඩ් එක. මේ මෙතනින් පේනවා අපිට 5 peaks අතර වෙන තැනට යන ගමන් ඉන්නේ. එතනට ගිහිල්ලා පිට උදේම 5 peaks වලට යන්න තමයි ප්ලෑන් එක. dia beli dari last dia ini ya men apa යන්නේ 5 weeks නගින්න හිතාගෙන week 5ටම යන්න ෂුවර් නෑ. අපි බලමු. අපි දැන් මේ කොටේජ් එකේ ඉඳලා ඇවිල්ලා මෙන්න මෙතන බෝඩ් එක තියෙනවා. එතනින් තමයි උඩට යන්නේ අපි. සෑහෙන කෙල්ල තියෙන්නේ. ඉතින් අපි අවුරුද්දක් මෙතනින් දාලා ඉස්සරහට යන්න ඕනේ. ටිකට් කවුන්ටර් ඉදින දණ්ඩ එතනට ගිහිල්ලා තමයි ට්‍රේල් එක පටන් ගන්න තියෙන්නේ. වෙලාව 9යි. දේවාලි තියෙනවා. එතනින් මේ වාහන දාලා මේ වගේ පාරේ ඉස්සරහට යන්න ඕනේ. කිලෝමීටර් කමාරක් දෙයක් තියෙනවා කිව්වා. ටිකට් කවුන්ටර් එක ආවට. අපිට අද්දි මෙන්න මේ වගේ ගිය පාරවල් හම්බෙනවා. මේ දවස්වල පෑයිල්ලත් එක්ක වතුර අඩුයි සාමාන්‍යයෙන්. ඒත් සාමාන්‍ය වතුර ප්‍රමාණයක් තියෙනවා. අපස් කියන්නේ කොහොමත් ඊය උල්පතක් හින්දා අපිට මෙහෙ වතුර හොයාගන්න පහසුයි. යන්න ඕනේ මේ පැත්තට ටිකට් කවුන්ටර් එක පැත්තට. මෙතනින් තමයි ටිකට් ගන්න තියෙන්නේ. ඊට පස්සේ පේන නකල්ස් වලට යන්න තියෙන්නේ. ටිකට් ගැන විස්තරයක් කියන බලන්න. ටිකට් ගැන ටිකට් රුපියල් 150යි. හැබැයි දැන් මේ දවස්වල ගන්න දෙයක් නැහැ. මේ සංකප්පු කවුන්ටරෙන් තමයි ටිකට් ඉෂුව කරන්නේ. ඒ ටික WhatsApp තමයි මේ මෙහෙන් යන කට්ටියට දෙන්නේ. මේ සල්ලි ගෙවලා පොතේ අත්සන් කරලා සීල් එක ගහලා යන්න. හෙඩ් ඔෆිස් එකෙන් මෙහෙට එවලා නැහැ තාම ටික. දැන් වෙලාව 9:46යි. ඉන්දියානු බෝඩ් කිලෝමීටර් 8ක් යන්න ඕනේ. මෙතන තියෙනවා මේ කැලේට යද්දි පිළිපදින්න ඕන නීති. එතනින් තමයි අපිට එල්ල පටන් ගන්න දෙන්නේ. පීක් 5ක් තමයි සම්පූර්ණයෙන් තියෙන්නේ. ඔය පීක් ඉතින් මම පාදියන් යම් ඉස්සරහට මේ වගේ මේ ගිය පාරවල් රාශියක් හම්බ වෙනවා අපිට.
දැන් ඔය වතුර පාරවල් කරගෙන අපෝ මෙන්න මේ වගේ තැන්නකට ඇවිල්ලා තියෙන්නේ. බලන්න view එක. දැන් ටිකක් දුර ඇවිල්ලා තියෙන්නේ. මේ තාම හොඳට පාර නම් තියෙනවා ඉස්සරහට. අපි දැන් මේ ෆස්ට් පීක් එකට ලං කරලා ඉන්නේ. මේ දිගටම මේ වගේ අඩිපාර තිබ්බා මුල ඉඳන්ම. උඩට ගිහින් view එක බලලා දැන් වෙලාව 3ට වගේ ඇති. අපි දැන් මේ පල්ලෙහාට යනවා ආපහු. ආපු පාරෙමයි ආපහු පල්ලෙහාට යන්න තියෙන්නේ. එනම් පල්ලෙහාට ගිහිල්ලා සෙට් වෙමු. පල්ලෙහාට යන ගමන් ඉන්නේ. එතනත් අපිට view එක බලා ගන්න පුළුවන් ওই විදියට. ඉතින් මේ ওই විදියට තමයි අපේ සංචාරය උනේ. ආපු පාරේම ආපහු ගිහිල්ලා කොළඹට ගිහිල්ලා අපේ සංචාරය ඉවර කරන්න තමයි plan එක. ඉතින් එහෙනම් ආපහු අලුත් සංචාරයක සෙට් වෙමු.